මම අද යන්නේ කළුතර බෝධිය වඳින්න. එන්න මාත් එක්ක කළුතර බෝධිය වඳින්න යන්න. මම දැන් ඉන්නේ මරදාන රේල්වේ ස්ටේෂන් එකට යන ගමන්. මම මරදාන ඉඳන් දකුණු කළුතරට ට්‍රේන් එකේ ගිහින් තමයි කළුතර බෝධිය වඳින්න හිතාගෙන ඉන්නේ. මම දැන් ඉන්නේ මරදාන රේල්වේ ස්ටේෂන් එක ළඟ. මම දැන් ටිකට් කවුන්ටරෙන් ටිකට් අරගෙන මම දැන් යන්නේ 6 වෙනි වේදිකාවට. 6 වෙනි වේදිකාවේ නවත්තලා තියෙන මරදාන සිට ගාල්ල බලා යන ට්‍රේන් එකේ තමයි මම අද දකුණු කළුතරට යන්නේ. මේ තමයි ඒ ට්‍රේන් එක. මරදාන සිට දකුණු කළුතරට රුපියල් 120ක ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් එන්න මාත් එක්ක කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. මේ මරදාන ඉඳන් ගාල්ලට ගමන් කරන මේ දුම්රිය ඉතා ලස්සන මුහුදු බඩ මාර්ගයකින් තමයි ගමන් කරන්නේ. ගෝල් ෆේස්, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල බීච් එක, ඒ වගේම ගල්කිස්ස බීච් එක සහ පානදුර බීච් එක වගේ ලස්සන බීච් වලට ආසන්නයෙන් තමයි මේ දුම්රියේ මාර්ගය වැටිලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් ආස කරන ලස්සන දුම්රිය මාර්ගයක් තමයි මේ මරදාන සිට ගාල්ලට යන්න තියෙන දුම්රිය මාර්ගය. මම දැන් ඉන්නේ කළුතර බෝධිරාජාණන් වහන්සේට ඉතාමත් සමීපව. මේ ඈතින් පෙනෙන්නේ කළුතර චෛත්‍යරාජාණන් වහන්සේ. පාරෙන් මෙහා පැත්තට වෙන්න තමයි කළුතර බෝධිරාජාණන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. මම දැන් ඉන්නේ දකුණු කළුතර. මේ ඈතින් පෙනෙන්නේ කළුතර චෛත්‍යරාජාණන් වහන්සේ. එන්න මාත් එක්ක අපි යමු කළුතර චෛත්‍යරාජාණන් වහන්සේ සහ කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. මේ කළුතර බෝධිරාජාණන් වහන්සේ ඉතා විශේෂ බෝධිරාජාණන් වහන්සේ නමක්. මොකද මේ බෝධිරාජාණන් වහන්සේ දෙතිස්පල බෝරුකක්. ජයශ්‍රීමා බෝධිරාජාණන් වහන්සේගේ ශාඛාවන් 8කට බෙදෙනවා. ඒ 8 නම තමයි අෂ්ටඵල බෝධිරාජාණන් වහන්සේ. ඊට පසුව නැවතත් බෝධිරාජාණන් වහන්සේගෙන් බෝධීන් වහන්සේලා 32ක් හට ගන්නවා. ඒ බෝධිරාජාණන් 32ම තමයි දෙතිස්පල බෝධිරාජාණන් වහන්සේ කියලා හඳුන්වන්නේ. මේ කළුතර ප්‍රදේශයේ තියෙන මේ බෝධිරාජාණන් වහන්සේ නමත් දෙතිස්පල බෝධිරාජාණන් වහන්සේ නමක්. අනුරාධපුර ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් හටගත් පැලයක් වන මේ බෝධිරාජාණන් වහන්සේ වසර 2000කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියනවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සේවයන් වලදී මේ ස්ථානයේ යුද බලකොටුවල් ලෙස භාවිතා කළත් බෝධිරාජාණන් වහන්සේට කිසිදු හානියක් නොවි ආරක්ෂා වෙලා තියෙනවා. 1951 වසරේදී ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතාගේ මූලිකත්වයෙන් කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවා තියෙනවා. මේ මහා සෑ ගැබ තුල බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මහා සෑය ඇතුළත ඇති කුඩා ස්වර්ණමය කරඩුව තුල මෙම ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. පැතිමතුන්ට චෛත්‍ය ඇතුළට ගොස් මෙම ධාතුන් වහන්සේලා වැඩ සිටින ප්‍රදේශයට සමීප වී වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ තමයි කළුතර චෛත්‍යරාජාණන් වහන්සේගේ විශේෂත්වය. කළුතර තියෙන චෛත්‍යරාජාණන් වහන්සේ හිස් ගර්භයක් සහිත ලෝ විශාලතම චෛත්‍යයක් ලෙස සැලකෙනවා. ධාතුන් වහන්සේලා වැඩ සිටින කුඩා සෑය වටා බැතිමතුන්ට ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කිරීමට හැකි වී තිබෙනවා. චෛත්‍යරාජාණන් වහන්සේ වර්ග අඩි 300ක වට ප්‍රමාණයකින් සහ උස අඩි 185කින් සමන්විත ඇතුළත තිබෙන කුඩා චෛත්‍යරාජාණන් වහන්සේ අඩි 68ක් උසයි. නැවතත් අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකින් හමු වෙමු. ඔබ සැමට කළුතර බෝධිරාජාණන් වහන්සේගේ පිහිටයි.